හෙලෝ ගයිස් ඔන්න අදත් ගෙනාවම ඩේ බ්ලොග් එකක්. ඔයාලා බලන්න ඇති මොකද්ද මේ කරන්නේ. මේ අපේ සිල් දානේ අද රෑ පාන් එහෙම කපලා ඒව ටික ලෑස්ති කරගන්නවා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් ගයිස් පන්සලට යන්න හදන්නේ. හෙලෝ ගයිස් good morning. අද අපේ ගෙවල් දෙකින් පන්සලට සිල් දාන්නේ. ඔයාලා දකින්න ඇති. දෙන්නේ මොනවාද? අනම්මන ටික දකින්න ඇති. දැන් මේ යන ගම. අනික් කට්ටිය නම් ගියා. එලා පන්සල ගිහලා හම්බෙමු. යන් අද පන්සලක් පෙන්නන්න අම්මා. ඔන්න ගයිස් පන්සලට ආවා. නැගින්පුර පසළොස්වක පොහොය තථාගත ලෝකතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා කිඹුලවත් නුවරට වැඩම කරපු ඒ වැඩමවීමත් සමගම කරුණාකාරණා රාශියක් සිල් ගන්නවා කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ දන් දෙනවා කියලා කියන්නේ ජීවිතය තුළ පූර්ණත්වය සිදු කරගත යුතු කුසල කර්ම තුනක්. තථාගත බුද්ධ දේශනාව තුළ දන් සිල් භාවනා කියන කර්ම තුන බුදුහාමුදුරුවෝ මුවින් අනුමත කරපු පුණ්‍ය කර්ම තුනක්. ඒක තමයි හිතිච්ච වෙලාවට කරන දෙයක් නෙවෙයි. තමන්ගේ ජීවන රටාව තුළම මේ ක්‍රමවේද තුන සකස් කරගන්න ඕන. මිනිස්සු වයසට යන එක වළක්වන්න බෑ. මිනිස්සු ලෙඩ වෙන එක වළක්වන්න බෑ. මිනිස්සු මරණයටපත් වෙන එක වළක්වන්න බෑ. කර්මඵල විපාක දෙන එක වළක්වන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මේ ජීවත් වෙන කාලය තුල තමන්ගේ ජීවිතයේ පිළිබඳව තමන් තේරුම් ගන්න ඕනේ.
වයසට යන්නේක කවදාවත් අපිට නවත්තන්න බෑ. නමුත් අපි ලබන මාසයේ වෙනකොට ජීවත් වෙලා ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් කල යුතු කාලය තුල අප්‍රමාදීව සිල් භාවනාදී පුණ්‍ය ක්‍රියාවන් වලට තමන්ගේ ජීවිතය යොමු කරගන්න ඕනේ. මේ ප්‍රදේශයේ ගතට පස්සේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ වැඩි පිරිසක්ම මහනුවරට වඩා තරුණ පිරිස. ඒක තමයි මේ සිල් ගන්න එහෙම ඉන්නේ. මේ තරුණ පින්නතුන් ගැන වෙතලකන්ද ගමේ ඉන්න තරුණ අය ගැන හරියට දුක් වෙනවා. මොකද ඔබ සිල් සමාදන් වෙන්න ආපු නැති වීම පිළිබඳ. ඒ නිසා මේ හොඳයි ඔය තරුණ කමම තියාගෙන ඉන්නකො නේද? වයසට යන්නේ නැති විදිහට නේද? ගෙවල් වල නිකන් මේ නාකි වෙලා මේ මැලෑලි වෙලා ඇස් දෙක පේන්නෙත් නැහැ. ඇවිද ගන්නත් බෑ, වාඩි වෙන්නත් බෑ, හිට ගන්නත් බෑ නේද? සිල් ගන්න එන්න මානසික මට්ටමක් අපේ වයසක උදවිය නෑනේ. තරුණ උදවිය මේ ගම් වල ඇති කර ගන්න ඕනේ. නිසා ඒවා දුර්වලකම්. මේ ගම් වල මිනිස්සු මම හිතනවා හරි දුර්වලයි. මිනිස්සු මේ බලන දැන් අපි ගිය මාසයේ පුරාවටම පන්සලේ කොච්චර පින්කම් කළාද කියලා නේද? එතකොට මේ මිනිස්සු එහෙම මානසික මට්ටමක් ගොඩනගා ගන්නවා.